හරි සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා ද කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් පිළවතලාව. ඉතින් මේ කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එක ගැන මම අද ෆුල් රිවිව් එකක් ගේන ගමන්ම අද අපේ විශේෂ මිල අඩු කිරීමක් ගැන සහ අපේ තියෙන ඔෆර්ස් ගැන සහ මේ ද කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් පිළවතලාවේ අපේ පිළවතලාවේ තියෙන මේ රෙස්ටුරන්ට් එකේ මොනවද තියෙන ෆීචර්ස් සහ ඔයාලට මොනවද එන්ජොයි කරන්න තියෙන්නේ ඒ වගේ මොනවද ෆුඩ් සහ මීල්ස් තියෙන්නේ කියලා කතා කරන්න තමයි ආවේ. ඉතින් මම කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකේ ඕනර් and CEO ලහිරු වීරසිංහ. මම කවුද කියලා තමයි හඳුන්වලා දුන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ අපේ රෙස්ටුරන්ට් එක ගැන. මේක රෙස්ටුරන්ට් එක එන්නේ කොහොමද කියලා අපි මුලින්ම කතා කරමු. ඔයා කොළඹ පැත්තෙන් ආවත් නුවර පැත්තෙන් ආවත් ඔයාට කියන්නේ හරියටම පිළමතලාව සෙන්ට්‍රල් වෙද්දි සෙන්ට්‍රල් එකේදී ඔයාට LB Finance අලුතෙන් දාපු බ්‍රාන්ච් එක හම්බෙයි. රතුපාට ලොකු බෝඩ් එකක් දාලා තියෙනවා. ඒ බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවට ලිෆ්ට් එකෙන් ඇවිල්ලා ඔයාට පුළුවන් මේ The Candy Cafe Restaurant පිළමතලාවට එන්න. ලොකේෂන් එක Google එකේ The Candy Cafe Restaurant පිළමතලාව කියලා Google එකේ Facebook වල YouTube වල TikTok Instagram කොයි social media එකක් සර්ච් කරත් බැලුවත් වීඩියෝ බලන්න නැත්නම් අපේ තියෙන කෑම ගැන වෙන්න පුළුවන්. අපේ ලොකේෂන් එක බලන්න වෙන්න පුළුවන්. ඕනේ තැනක් සර්ච් කරොත් බැලුවොත් හෙව්වොත් ඔයාට පුළුවන් අපේ The Candy Cafe Restaurant එක ගැන විස්තර දැනගන්න සහ ඒ contact numbers තියෙනවා. අපේ contact numbers මතක් කරන්න 081 888 07ට කතා කරන්න පුළුවන් අපේ main hotline එක. ඉතින් ඒ වගේ WhatsApp numbers තියෙනවා. අපි මේ WhatsApp number එක සහ අපේ main hotline number එක මේ YouTube video එකේ description එකේ දාන්න. ඒ වගේ මතක් කරන්න කැමති මුලින්ම අපි subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරන්න bell icon එක click කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් ඔයාලා ළඟටම videos ගෙන්න ගන්න පුළුවන්. අපි එක එක කෑම වර්ග වල අප්ඩේට් කරනවා. අපේ offers ගැන කියනවා. ඒ වගේම අපි අලුතින් හඳුන්වලා දෙන meals ගැන කියනවා. හරි ඉතින් ඒ වගේ මේ meals ගැන ගොඩක් දේවල් ගැන අප්ඩේට් ගන්න පුළුවන්. අපේ social media මොනවාද subscribe කරලා නැත්නම් like කරලා ඒකට follow කරලා තිබ්බොත්. ඉතින් හරි ඉතින් අපේ social media ගැන කතා කරා වගේම මතක් කරන්න කැමති අපේ තියෙන services ගැන කතා කරගෙන ගියොත් අපි services ගැන කතා කරලා delivery service තියෙනවා අපේ. ඔයාලට මෙතන dining අපේ ගන්න පුළුවන් සර්විස් එක ටේක් අවේ ඕඩර්ස් දාන්න පුළුවන්. ඒ වගේම මේ ඩිලිවරි ගද්දී අපි කොහොමද අය කරන්නේ අපේ ඩිලිවරි සර්විස් එකට කිව්වොත් අපි කිලෝමීටර් 20ක් විතර ඇතුළත අපි ඔයාලට කියන්නේ මාවනැල්ල to කැන්ඩි වගේ යනකම් අපි ඩිලිවර් කරනවා අපේ කෑම හැම ෆුඩ් එකම. ඉතින් අපේ තියෙනවා සී ෆුඩ් සවල්, ෆිෂ් කුල්ල, මික්ස් කොත්තු සවන්, ඒ කියන්නේ ස්පෙෂල් කොත්තු තුන ගැන චිකන් බේස් වෙලා යන කොත්තු මේ ඔක්කොම ගැන මම ඉස්සරහට කතා කරනවා. ඉතින් අපේ තියෙන කෑම වෙරයිටිස් ගැන. ඉතින් මේ ඕනම එකක් මම කතා කරේ දැන් ඩිලිවරි සර්විස් එක ගැන. ඩිලිවරි සර්විස් එක රුපියල් 65ක් වෙන්නේ එක කිලෝමීටරයකට. ඉතින් ඔයාලට පුළුවන් කිලෝමීටර් 20ක් ඇතුළත ඔයාගේ ගෙදර තියෙනවා නම් ඔයාලට කෑම ටික ඩිලිවර් කරගන්න. ඉතින් අපි 081 20 888 0.7 කියන නම්බරේට හොට්ලයින් එකට කතා කරලා වැඩි දුර ඩීටේල්ස් දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ day out packages තියෙනවා. BYOB option තියෙනවා. BYOB කියන්නේ මොකද්ද මේ BYOB කියන්නේ? ඔයාලට enjoy කරන්න ඕන ඔයාගේ යාළුවෝ එක්ක කපල්ලයක් වෙන්න ඕනම කෙනෙක්ට enjoy කරන්න ඕන ඔයාගේ බොටල් එකක් ඔයාගේ liquor bottle එක අපේ place එකට ගෙනත් බොන්න party area එකක් තියෙනවා. ඒ restaurant එකේ areas ගොඩක් තියෙනවා. areas 4ක් විතර තියෙනවා. මොනවද මේ areas කියලා අපි දැන් කතා කරමු. අපේ ඔයාලට මෙතන enjoy කරන්න දෙද්දී foods ගන්න ඒ වගේම day out packages වලට බොනවා නම් බොන වැඩේට BYOB වලට ඔයාගේ functions wedding functions ගන්න පුළුවන් events ගන්න පුළුවන්. ඒක ගොඩක් options තියෙනවා. options තියෙනවා අපේ රෙස්ටුරන්ට් එකේ. ඉතින් හොඳ ලොකේෂන් view එකක් ඇතුළත ලංකාවේ තියෙන ගඩ්ලා දෙනිය ඇම්බැක්ක ලංකාතිලක වගේ හොඳ ප්ලේ කියන්නේ අපි කියන්නේ විසිට් කරන ප්ලේස් එක හොඳ කියන්නේ අපි මෙහෙම එක කතා කරමු කොහොමද අපි දැන් විසිට් කරන ප්ලේස් කියන්නේ අපි යනවා එක එක තැන් වල ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක බේස් වෙලා තමයි අපේ මේ The Candy Cafe Restaurant එක පිළමතලා බේස් වෙලා තියෙන්නේ. ඒ වගේ මොඩර්න් කන්සෙප්ට් එකකට අපේ ඉන්ටීරියර් එකේදී ඔයාලට වෙනම වයිබ් එකක් දෙනවා මෙතනදී. මොඩර්න් කන්සෙප්ට් එකක් සහ අපි මේ ලංකාතිලක ගඩ්ලා දෙනිය ඇම්බැක්ක කියන මේ කන්සෙප්ට් තුන අපි මික්ස් කරලා මොඩර්න් ඇන්ඩ් මික්ස් කන්සෙප්ට් එකකින් තමයි අපේ The Candy Cafe Restaurant එක මම හදන්නේ. ඉතින් මම ඒකට වෙනම ඉන්ටීරියර් කෙනෙක් හයර් කරලා මගේ තියෙන ඉන්ටීරියර් knowledge එකයි සහ ඒ හැම දෙයක්ම මේව කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් වෙනස්ම vibe එකක් ගන්න, වෙනස්ම chill එකක් ඔයාට ජීවිතේ විඳින්න සතුටු වෙන්න, ඔයාගේ විශේෂ අවස්ථාවන් මෙතෙන් එකේ විශේෂ අවස්ථාවන් කියමු මොනවද? ඔයාගේ birthday party වෙන්න පුළුවන්, office functions වෙන්න පුළුවන්, events වෙන්න පුළුවන්. ඕනම event එකක් මෙතන පුළුවන් මේව කරන්න. ඉතින් අපේ management එක top management එකේ ඉන්නවා. ඉතින් top management එකට මට ඇවිල්ලා කතා කරොත් ඔයාට ඒ parties වලට අවශ්‍ය දේවල් ලැහැස්ති කරලා දෙන්න, ready කරලා දෙන්න පුළුවන්. ඉතින් parties වලට ගියාම අපේ birthday parties ගොඩක් තියෙනවා. ඉතින් මේ පිළමතලාවේ ආවටම ගොඩක් තියෙන bank සහ office ටික අපිත් එක්ක දැන් එකතු වෙලා තියෙන අපේ party area එකේ තියෙනවා, VIP lounge එකේ තියෙනවා. දැන් මම ඉන්නේ මම ඔයාලත් එක්ක මේ කතා කරන්නේ main restaurant area එක Sunshine restaurant එක.
ඉතින් මේ වයිබ් එක ඔයාලට බලුවොත් එළිය තියෙනවා. අපි මේකට වීඩියෝ ටිකක් එක්ක ෆොටෝස් එහෙම ෂෙයා කරන්නම්. මේක කතා කරද්දී සමහරට මම කතා කරද්දී අපේ ලොකේෂන් වල වීඩියෝස් එක්ක මික්ස් වෙලා යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මෙතන. මට කියන්න ඉතින් මේ තියෙන වෙනස්ම වයිබ් එක නිර්මාණය කරලා තියෙන ක්‍රියේට් කරලා තියෙන ඔබ වෙනුවෙන්ම. මොකද මමත් ලංකාවේ වටේම ගොඩක් රෙස්ටුරන්ට් වල ඒ වගේම හොටෙල් වල ගිහිල්ලා තියෙන ඒ වගේ තියෙන වයිබ් එක අරගෙන ඒ වගේ ලැබපු එක්ස්පීරියන්ස් එකක්. මම හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නෙවෙයි. හැබැයි මම මුලින් හොටෙල් ෆීල්ඩ් එකට ඇවිල්ලා පොඩි මැනේජ්මන්ට් කෝස් එකක් ෆලෝ කරලා තියෙන කෙනෙක්. ඒත් මම ඔන්ලයින් ඔන්ටර්ප්‍රෙනර් කියන කැටගරි එකේ අන්තර්ජාලය හරහා මුදල් හොයන සබ්ජෙක්ට් ගැන තමයි වැඩ කරන්නේ. මගේ ඇකඩමියක් තියෙනවා බයිනරි එක්ස්පර්ට් ලංකා. ඉතින් මම සර්ච් කරලා බලන්න ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ට්‍රේඩින් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ බයිනරි එක්ස්පර්ට් ලංකා ඇකඩමි එකේ තියෙනවා. ඉතින් ඒක තමයි මගේ මේන් සබ්ජෙක්ට් එක. හැබැයි අද ඉතින් මම ඒක පොඩ්ඩක් මතක් කරේ මේ මෙතෙන්ට ආවේ කොහොමද කියලා පොඩ්ඩක් මතක් කරොත් මේ සබ්ජෙක්ට් එක හරහා ඇවිල්ලා ඉතින් මම කෑම බීම වලට ෆුඩ්ස් වලට ලව කෙනෙක් කැමති. ඉතින් ඒවයි කාලා එක්ස්පීරියන්ස් එකත් අරගෙන පිළමතලාව කියන ඒරියා එකේ කැන්ඩි ටු පිළමතලාව කැන් එක කඩුගන්නාව ටු පිළමතලාව කියන ඒරියා වල හොඳ මිනිස්සුන්ට කෑම කන්න රස කෑම ටිකක් කන්න එක වෙරයිටිස් ඉන්දියන් ශ්‍රී ලංකන් ජැපනිස් තායි කොරියන් වගේ එක සිංගප්පූර් ස්ටයිල් මැලේසියන් ස්ටයිල් වගේ එක ස්ටයිල්ස් වලට කෑම කන්න පුළුවන් තැන මේ කොයි හරි එකවත් නැහැ. නුවර උනත් අඩුයි. නුවර රෙස්ටුරන්ට් හොටෙල් තියෙනවා නෑ නෙමෙයි උන් තරම් තියෙනවා. හැබැයි ඒ හැම වර්ගෙම කෑම වල වයිබ් එක නැත්තම් ඒ වෙනසේ රස ගන්න ඔයාට අමාරු නෙවෙයි. ඔයාට රස ගන්න තැනක් නැහැ අතන. තියෙයි. චයිනීස් තියෙයි, තායි තියෙයි, කොරියන් ජැපනීස් ඒ කියන හැම එකක්ම නැති වෙයි. ඉතින් ඒක මෙතෙන් දාවොත් හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් ඒරියා එකක් තමයි අපි මේ තැනක් තමයි ක්‍රියේට් කරලා තියෙන්නේ. විශේෂයෙන් ලංකාවේ පළවෙනි වතාවට රෙස්ටුරන්ට් එකක් ඇතුළත ෆූඩ් එකක් මම ක්‍රියේට් කරනවා. මගේම සංකල්පයකට වෙනස් දෙයක් කරන්න ඕන හින්දා අර කෑම වලට තියෙන කැමැත්ත ඊට පස්සේ අර මම කියන්නේ හැමදේම එකම තැනකට ගන්න ඕන හින්දා තමයි මම මේ රෙස්ටුරන්ට් එක නිර්මාණය කරන්නේ. ඔයාට මෙතන ඇවිල්ලා හැමදේම එකම තැනින් කරගෙන ඔයාට පූල් එක තියෙනවා. පූල් ඇක්සස් කරන්න පුළුවන්. පූල් එක ගැනත් අපි දැන් කතා කරමු. අපි දැන් රෙස්ටුරන්ට් එක ගැන කතා කරේ. පූල් අපි මේන් රෙස්ටුරන්ට් එක සන්ෂයින් ඒරියා එක. අපි ඊළඟ තියෙනවා VIP ලොන්ජ් එක. සෙකන්ඩ් ඒරියා එක ඒකේ තියෙනවා මේ අපේ පූල් එක. ඒවට පොඩි ළමයිට ඒ වගේම ලොකු අයට ඕන කෙනෙක්ට එන්න පුළුවන්. ඇවිල්ලා පූල් එක අපි පූල් එක පැයට රුපියල් 750යි. පොඩි ළමෙක්ට නම් රුපියල් 500ක් වෙන්නේ. ඉතින් පූල් එක වාට ඔන්න රිසර්වේෂන් එකක් කලින් දාලා හරි නොදා හරි ඇවිල්ලා බලලා උදේ 10 ඉඳලා අපි රෑ 11 වෙනකන් 10 to 11 pm අපි ඕපන් කරලා තියෙනවා. එන්න පුළුවන්. ඇවිල්ලා මෙහෙන් ඔයා සාමාන්‍ය 11 වෙද්දී ආවත් අපි මෙතෙන්ද ගන්නවා. ඔයාට අවශ්‍ය සර්විස් එක දෙනවා. කැම ටික මේවා කරනවා. අපි 12 1 2 වුණත් එනකන් ඉන්නවා අපි. එන ඔයාලා කට්ටියක් ඇවිල්ලා මේවා කරනවා. ඉතින් ඒ වගේම මේන් රෙස්ටුරන්ට් ඒරියා එකේදී සන්ෂයින් ඒරියා එකේදී අපිට බර්ත්ඩේ පාටි ෆන්ක්ෂන් ඉවෙන්ට් කලින් කිව්වා ගන්න පුළුවන්. ඔයාගේ වෙඩින්ස් මොනවද තියෙනවා පොඩි සාමාන්‍යයෙන් මම හිතමු අපි 50ක් 60ක් 70ක් වගේ ප්‍රමාණයක් 80කට 90කට වගේ යනවා නම් ඒ වගේ රේන්ජ් එකේ වෙඩින්ස් වලට එන්ගේජ්මන්ට් වලට ඕනෙම දෙයකට අපිට කතා කරන්න. ඉතින් අපි ඉස්සරහට අපේ වෙඩින් හෝල් එකකුත් හැදෙනවා. ඒ වගේම රූම්ස් 10ක් 15ක් විතර ප්ලෑන් කරනවා. තව ෆ්ලෝර්ස් දෙකක් තියෙනවා. මේ සම්පූර්ණ බිල්ඩින් එක මගේ ඕන් බිල්ඩින් එක. ඉතින් ඒ දේවලුත් ඔයාලට මෙතන එකතනින් ගන්න පුළුවන් ඉස්සරහට ඒ සර්විසස් ටික දෙනවා. එතකොට අපි VIP ලොන්ච් ඒරියා එකේදීත් පාටිස් ටික අනම්මනම් දෙක ගන්න පුළුවන්. පූල් එක ඇක්සස් කරන්න පුළුවන්. ජූස් බාර් එක තියෙනවා. ඒ ටික කොෆි ඒරියා එකක් තියෙනවා. අපේ කොෆි රේන්ජ් එක තියෙනවා. බබල් ටී, ජූසස්, මොජිටෝ, ඒ වගේම මිල්ක් ෂේක්, ලැසි අතුර හැම දෙයක්ම තියෙනවා. ඉතින් අයිස් කොත්තු පවා තියෙනවා. ඉතින් අයිස් කොත්තු කියන එකත් මිනිස්සුන්ට අලුත් දෙයක්. නුවරටත් මං හිතන්නේ අලුත් දෙයක්. නුවරත් මං හිතන්නේ කඩ මන්නම් දැකලා තියෙන්නේ 2 3ක් 4ක් විතර. නුවර ඉඳලා පිළමතලාව දක්වා යද්දි පිළමතලාව පැත්තට නම් එක කඩයක්වත් නැහැ. ඉතින් අපේම කියලා කැන්ඩි කැෆේ ස්පෙෂල් මේ මෙනුස් ටිකකට තමයි අපේ අයිස් කොත්තු ටික ගහන්නේ. try කරලා බලන්න. වෙනස්ම දෙයක්, වෙනස්ම රසයක් ඔයාලට ගන්න පුළුවන්. මේ අයිස් කොත්තු වලින් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ඔයාලට වයිප් කරන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට මේ අපේ BYOB ඔප්ෂන් එක තියෙනවා. පාටි ඒරියා එක තියෙනවා. අපේ වැරෙන්ඩා ඒරියා එක තියෙනවා. ඒ හැම එකම ඔයාලට එන්ජොයි කරන්න ඒ තැන් ඔයාලට යූස් කරගන්න පුළුවන්. යූස් කරන්න පුළුවන්. ඉතින් පාටිස් ගද්දී නෑ ඔයාලට පාටිස් ගද්දී ඕනෙම පාටි එකක් අපිත් එක්ක කතා කරලා arrange කරගන්න පුළුවන්. කියන ශ්‍රී ලංකන් ස්ටයිල් එන්න පුළුවන්. ඒක වෙස්ටර්න් ස්ටයිල් එකක් එන්න පුළුවන්. අපේ වෙන පාටි මෙනුස් කීපයක් තියෙනවා. නැත්නම් අපි අලාහාකාඩ් මෙනු එකෙන් ගන්න පුළුවන්. වෙනම නැත්නම් ඔයාලට බුෆේ එකක් ඕන නම් බුෆේ එකක් arrange කරලා දෙන්න පුළුවන්. ඉතින් මේ දවස්වල අපේ මේ වෙද්දී අපි පටන් ගන්න මාස දෙකකට පාටිස් අපි 75කට 80කට වැඩිය ගියා. ඉතින් ඒ වගේම මේ අවටම තියෙන අයට අපි වෙනම සෙට් මෙනු එකක් දැන් ප්‍රොමෝට් කරනවා. අපි රුපියල් 1200ට තමයි අපි මුලින් ඔෆර් කරේ. ඒක දැන් රුපියල් 970ක් වෙනවා චිකන් එක. ඒක වෙජිටබල් එක 900යි, එග් එක 950යි සහ කටල් ෆිෂ් ප්‍රෝන්ස් ඒවා තියෙනවා. ඒවා වෙනම රේට්ස් තියෙනවා. ඉතින් ඒ ප්‍රයිසස් දැනගන්න පුළුවන්. අපිට කතා කරන්න 081යි 20යි 888යි 0.4 ඒවා ඩිලිවරි පවා ටේක් අවේ ඕන දෙයක් වරක ඩයින්
ඩයිනින් ඒ ඕනෙම ඔප්ෂන් එකකින් ගන්න පුළුවන්. ඉතින් එන්න වාගේ ඔෆිස් එක තියෙනවා මම තව දෙයක් මතක් කරන්න. ඔයාලගේ ඔෆිස් වලට බැංක්ස් වලට මේ කඩු ගන්නා ඉඳලා නුවර කියන ඒරියා එකට පුළුවන් ඩිලිවරි කරගන්න. අපි හරහා ඩිලිවරි කරනවා. ඒ ඔෆිස් සහ බැංක්ස් ඒ ටිකට විතරක් අපි ෆ්‍රී ඩිලිවරි එකක් කරනවා. ඕඩර් එක කෑම එක දෙකක් හෝ තුනකට වැඩි වෙන්න ඕනේ. අපි එකවර ඕඩර්ස් කීපයක් එක්ක විසිට් කරද්දී ඔයාලට කෑම ටික ඩිලිවර් කරනවා. ඉතින් ඒ වගේම ඔයාලගේ බර්ත්ඩේ පාටි ෆන්ක්ෂන්ස් මෙහි තියෙන ඒවාට අමතරව ඔයාලගේ ලොකේෂන්ස් වලට බර්ත්ඩේ පාටි සහ ෆන්ක්ෂන්ස් ඉවෙන්ට්ස් ඕනෙම දෙයක් ෆෙයාවෙල්ලයක් වෙන්න පුළුවන්. ඒ වගේ ෆන්ක්ෂන් එකකට උනත් ඕනෙම ෆන්ක්ෂන් එකකට ඔයාලට පුළුවන් අපෙන් සෙට් මෙනු හා ඕනෙම කෑමක් ඕඩර් කරන්න. හරි ඒ වගේ අපි කෑම රේන්ජ් එක ගැන කතා කරොත් අපි ශ්‍රී ලංකන්, තායි, ඉන්දියන්, චයිනීස් මේන් ඔරිජිනල් චයිනීස් අපි කරනවා. ඉතින් ඒ වගේම ජැපනීස්, සිංගප්පූර් ස්ටයිල්, මැලේසියන්ස් වගේ කෑම හදනවා. ඉතින් කෑම ගැන කතා කරද්දී අපේ මොනවද තියෙන කෑම? ඔයාලට අපේ තියෙන අපේ ස්පෙෂල් ඔෆර්ස් සහ කෑම ගැන කතා කරද්දී අපේ තියෙනවා සීෆුඩ් සවලක්. සීෆුඩ් සවල මේක 5 දිනකට 6 දිනකට කන්න පුළුවන්. ඉතින් මේ සීෆුඩ් සවල රුපියල් 10000ක් වෙනවා. මේක ප්‍රයිසින් ඉස්සරහට සමහරට අඩුවීමක් වෙන්න පුළුවන්. අපි විශේෂ ප්‍රයිසින් අඩු කිරීමක් කරනවා කිව්වා අප්‍රේල් මාසේ. ඒකෙදි අඩුවීමක් වෙන්න පුළුවන්. ගොඩ හැම කෑමකම ප්‍රයිසින් 100ට 2 3 5 ඉඳලා 100ට 10 15 20 දක්වා අඩුවීමක් වෙනවා. ඉතින් ලොකු ඔෆර් රේන්ජ් එකක් එතනදී හැදෙන ඔෆර් එකක් වගේ හැදෙන්නේ ඔෆර්ස් නෙවෙයි. සම්පූර්ණ ප්‍රයිසින් අඩු කිරීමක් වගේ පොකට් එකට දැනෙන වියදම් කරන්න පුළුවන්. රීසනබල් ප්‍රයිස් රේට් එකකට තමයි ප්‍රයිස් ටික අඩු වෙන්නේ මේ කෑම ටික ගන්න. ඉතින් අපි සීෆුඩ් සවල් එක ගැන කතා කරේ. සීෆුඩ් සවල් එක තව ගොඩක් කෑම ಜಾති තියෙනවා. ඉස්සෝ දැල්ල පොකිරිස්සෝ අනම්මන තියෙනවා. නැති දෙයක් කියවුණා නම් සමා වෙන්න කියනවා. ඉතින් මේ මම ඉම්මන්ට මේක වීඩියෝ ඉවර කරන්න ඕනේ කියලා හිතන ඉඳ මම දැන් මේ ගැන ටිකක් ඉම්මන්ට කතා කරනවා. ඉතින් මේ සීෆුඩ් සවල් 5 දිනක් 6 දිනක් වගේ කන්න පුළුවන්. මේ අපේ ගොඩක් ෆාස්ට් මූවින් අයිටම් මේ දවසට සාමාන්‍ය අපේ සීෆුඩ් සවල් සාමාන්‍ය 5ක් 10ක් අතර වගේ යනවා මේ දවස්වල. අපි ස්ටාර්ට් අප් එකකින් සමහර ඉස්සරහට මේක 15ක් 20ක් 25ක් විතර වැඩි වෙන්න පුළුවන්. ඉතින් ටේක් අවේ ගන්න අයත් ඉන්නවා, ඩයිනින් කරන අයත් ඉන්නවා. ඔයාලා ඒක try කරලා බලන්න වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් වෙයි. අපේ මේකේ රහ බලන්න. ඉතින් රහ වලගෙන සෑහෙන ෆීඩ්බැක් වට Facebook, Google, YouTube වලට ගියත් හොඳටම බලන්න පුළුවන්. අපි දාලා තියෙන වීඩියෝස් වල සහ අපේ දාපු ඇඩ්වර්ටයිස්මන්ට් වලට මේ කට්ටිය මේ කමෙන්ට් කරලා තියෙනවා. ඒ කමෙන්ට්ස් ගිහලා කියවන්න කියලා මතක් කරන්න කැමතියි. ඒ වගේම අපේ තියෙනවා ෆිෂ් කුල්ලා ලංකාවේ පළවෙනි වතාවට තමයි අපි හඳුන්වලා දුන්නේ. මොකද සවලක් ගැන කතා කරලා සීෆුඩ් සවල් කිව්වහම සීෆුඩ් සවල් ඕනේ තරම් තියෙනවා. හැබැයි මේ ෆිෂ් කුල්ල කියන සංකල්පය කුල්ලකට එන ෆිෂ් කුල්ලක් ෆිෂ් අයිටම් බේස් වෙලා එන ෆිෂ් කුල්ලා අපි තමයි ද කැන්ඩි කැෆේ රෙස්ටොරන්ට් පිළමතලාව තමයි අපි පළවෙනිම හඳුන්වන්නේ. මේකේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, හොට් බටර් මෂ්රූම්, මේ වගේම ජම්බෝ සෝසේජස් 3 දෙනෙක් ජම්බෝ සෝසේජස් 3ක් 5ක් වගේ ප්‍රමාණයක් තියෙන. ඒ වගේම ගරුප මාළුව දෙන්නෙක් ඉන්නවා. ෆ්‍රයිඩ් සාලිය 5ක් විතර ඉන්නවා. ඉතින් මේකේ තව ඒ වගේ වෙන ස්පෙෂල් මොන්ගෝලියන් රයිස් එකක් යනවා. ඒ වගේම මේවට ඔෆර්ස් යනවා. මේකේ වෙනම ගත්තොත් මේකේ 1.5 මොනවාද පෙප්සි එකක් හෝ මේකේ වෙනම නැත්තම් 500 වලින් 3ක් ඒ වගේ තියෙන ඔෆර්ස් ටික. මේක හරියටම ඔෆර්ස් ටික දැන් මට මතක නැහැ. මතක් කරන්න. ඒකේ ඔෆර්ස් ටික දැනගන්න පුළුවන් අපේ හොට්ලයින් එක 0.1යි 20යි 888යි 0.7ට කතා කරන්න. මේ හැම එකටම පෙප්සි නැත්තම් කෝක් නැත්තම් වටලප්පන් ඒ වගේම මොජිරි ජක්කයක් දෙනවා 10000 අපි කලින් කතා කරපු සීෆුඩ් සවලට. ඒකේ ඔෆර් එකේ 5 දිනකට සෑහෙන ප්‍රමාණික රුපියල් 2500 3000කට විතර වටිනාකමක් තියෙන මොජුල ජග් එකක් ෆ්‍රී දෙනවා. ෆිෂ් කුල්ලේදී මොනවද දෙන්නේ කියලා දැනගන්න ඕන නම් පොඩ්ඩක් අපේ හොට්ලයින් එකට කලින් කිව්වා වගේ මතක් කරා වගේ 0.1යි 20යි 888යි 0.7ට මතක් කරන්න. ඒ වගේම මතක් කරන්න කැමතියි තාම අපේ The Candy Cafe Restaurant YouTube video channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. මේ වගේ පාඩට අපේ කෑම සම්බන්ධ කෑම හදන updates, මේ සම්පූර්ණ total offers ගැන, ප්‍රයිසින් අඩු කිරීම ගැන, ඒ වගේම අපි දෙන එක දේවල් ගැන අපි මේ channel එක හරහා කතා කරන සහ ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් fish pool ගැන කතා කරේ මේක රුපියල් 8900ක් කියන්නේ මේක 5 දිනකට මේකත් 5 දිනකට 4 දිනකට නෙවෙයි 5 දිනක විතර සෑහෙන fish pool එකක්. ඉතින් ඒ වගේම අපි යනවා අපි ස්පෙෂල් අපිම හඳුන්වලා දුන්න The Candy Cafe Restaurant ස්පෙෂල් කොත්තු සවලක් යනවා. කොත්තු සවලක් යනවා. ඒ වගේම සවානකුත් යනවා. අපි සවල ගැන කතා කරොත් ඒක රුපියල් 6900ක් කියන්නේ. මේක කිලෝ 1.5කට විතර වැඩි. කියන්නේ කිලෝ 1.5ක් 1.200ක විතර ආසන්න චිකන් ලෙග්ස් 4ක් යනවා. ඒ වගේම ප්‍රයිඩ් එකක් යන බිය එක 4ක් විතර තියෙන. ඉතින් ඒ වගේම අපේ නයි කොච්චි මිරිස් කියලා ස්පෙෂල් කොච්චි එකක් යනවා. මේක අපි කලින් කතා කරපු සවල සවානට ෆිෂ් කුල්ලට ඔක්කොම යනවා. ඉතින් ඒ වගේම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එකකුත් යනවා. මේකට ස්පෙෂල් එකක් මතක් කරන්න ඕනේ. ඒ වගේ මේක ෆ්‍රී ස්ටයිල් කොත්තු එකක්.
කොත්තු මේ සවලා ෆ්‍රී ස්ටයිල් කොත්තු තන්දුරු චීස් චිකන් කොත්තු කියලා චීස් බේරෙන් අපි දාලා දාන කොත්තුවකුයි මසාලා චිකන් කොත්තුවකුයි නාසි ගුරාන් චිකන් කොත්තුවකුයි තමයි මේ ස්පෙෂල් ශවල් එකට කොත්තු ෆ්‍රී ස්ටයිල් ස්පෙෂල් ශවල් එකට අපි දානමික් රුපියල් 6900ක් වගේ මේකත් සාමාන්‍ය 5 දෙනෙක්ට විතර සෑහෙන ප්‍රමාණයේ මොකද්ද ශවල් එකක් ඉතින් try කරලා බලන්න ගොඩක් රහයි අතරම මම මේ හැම එකම try කරපු කෙනෙක් මොකද අයිතිකාරෝ හැටියට මේ හැම කෑමක්ම try කරනවා කනවා ඒවා බලනවා ඒ උසස් තත්ත්වයේ ඒ රස හරියටම තියෙනවද බලලා තමයි ඔයාලත් එක්ක share කරන්නේ මොනවා හරි අඩුපාඩුවක් තිබ්බොත් කාට අපිත් එක්ක feedback එක share කරන්න පුළුවන් මට උනා feedback එකක් දෙන්න පුළුවන් restaurant එකට කතා කරන්න පුළුවන් අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒවා හරියටම improve කරනවා එහෙම අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නැහැ ඇත්තටම ඒක මතක් කරන්න ඕනේ ඉතින් ඒ වගේ තව තියෙනවා අපේ බිරියානි සවන් ලොකු range එකක් යනවා ඉතින් මුස්ලිම් සහෝදරයෝ ගොඩක් කැමති මේක item එක තමයි මේ බිරියානි ශවාන් කියන්නේ මේකේ 3% සහ 2% නෑ සමහරවිට 1% 3% 5% යනවා මටන් බිරියානි එක පොට් බිරියානි එකකුත් යනවා ස්පෙෂල් ඒකත් මතක් කරගන්න මටන් පොට් බිරියානි චිකන් පොට් බිරියානි එකක් යනවා ඒ දෙකට කැමති අයට එහෙම වෙනම කතා කරලා ගන්න පුළුවන් සවන් ගැන කතා කරනවා නම් 4% එක 5500ක් වෙන්නේ ඒකටත් යනවා මේකට මේ හැම ඔෆර් එකක්ම යන්නේ 10ත් 7ත් අතර ඒ ටයිම් එක මතක තියාගන්න මේ වීඩියෝ එකේදී ඒ ටයිම් එකෙන් පිට අපි ඒ ඔෆර්ස් දෙන්නේ නැහැ සහ අපි මාස දෙකක් යනකම් 105 හැම බිල් එකකටම 105ත් 110 15 20 කියන ඔෆර්ස් හතරකුත් දෙනවාට හැම විසිට් එකකම නෙවෙයි ඔය විසිට් එකක් කරාම පස්සේ අපි ඔයාලට ඔෆර් කාඩ් එකකුත් අපි ලබනවා. ඒ වගේ ඔෆර්ස් ගොඩක් තියෙනවා අපිත් එක්ක එකතු වුණාම try කරන්න හම්බෙන අවස්ථාවක් තියෙනවා මේකේ. ඉතින් අපි කතා කර හිටියේ මේ කොත්තු අපි ස්පෙෂල් කොත්තු එක ගැන. ඉතින් ඒ වගේ අනිත් කොත්තු ගැන සාමාන්‍ය සවාන ගැන අපි කතා කර හිටියේ මේක 3% එක 3500යි 4% එක 5500යි මේක ලොකු ඒ චිකන් ග්‍රේවි එකක් හම්බ වෙනවා ඒ වගේ චිකන් ලෙග්ස් හතරක් හම්බ වෙනවා කිලෝ 1.200ක් 1.500ක් වගේ අතර ඒ වගේම මේක නයි කොච්චි සම්බෝලයක් හම්බ වෙනවා ඒ වගේ තව දේවල් හම්බ වෙනවා ඉතින් ඔයාලට මේක වැඩි දුර විස්තර දැනගන්න ඕන නම් 0820යි 888යි 07ට කතා කරලා දැනගන්න පුළුවන් ඒ වගේම අපේ ජූස් රේන්ජ් එකේ හැම ජූස් එකක්ම යනවා ෆ්‍රෙෂ් ජූසස් ටික බබල් ටී යනවා බබල් ටී යනවා විශේෂයෙන් බබල් රේන්ජ් එකේ බබල් ටී ටික යනවා ඔක්කොම ඒ වගේම අයිස් කොත්තු ටික තියෙනවා මේ හැම එකක්ම මෙතනින් ඇවිල්ලා රස බලන්න කවුල් පවුලේ කට්ටියත් එක්ක නැත්නම් ආගිය ආදරවන්තිය සමග ඇවිල්ලා මෙතන විනෝද වෙන්න කියන්නේ එන්ජොයි කරන්න කෑම මීල්ස් එන්ජොයි කරන්න ප්ලේස් එක එන්ජොයි කරන්න ඒ වගේ ලොකු ෆොටෝ ලොකේෂන් 25කට 30කට වැඩි ප්‍රමාණයක් තියෙන ෆොටෝස් ගන්න පුළුවන් මේ ටිකේ ගහ ෆොටෝ ලොකේෂන් බැලුවත් සාමාන්‍ය ෆොටෝ ලොකේෂන් 4ක් 5ක් විතර තියෙනවා වැරන්ඩා ඒරියා එකේ තියෙනවා වැරන්ඩා ඒරියා එකේ ග්‍රීන් ටච් එක අපි දාලා තියෙනවා මේ ලස්සන මල් පැල ටික දාලා ඒ ටික ග්‍රීන් ටච් එකක් එක්ක ෆොටෝ ලොකේෂන් එක එළියේ තියෙනවා එතන ලොකේෂන් දෙකක් විතර ඒ වගේ ලයිට්නින් වල ඉඳලා හැම දෙයක්ම තියෙනවා ඉතින් 12 VIP launch එකට ගත්තත් පාටි ඒරියා සෙක්ෂන් එකට ගත්තත් ඔයාලට පුළුවන් ඕනේ තරම් ෆොටෝ ගහන්න ලොකේෂන්ස් තියෙනවා කන්දරට ටීම් එකට කියන අපි වෙනම චිත්‍ර සෙට් එකක් හදලා තියෙනවා චිත්‍ර ඇඳලා තියෙනවා අපි වෙනම වෝල් ආර්ට් එකක් කරලා තියෙනවා ඉතින් ඒ වගේම අපි තියෙනවා ඔයාලා දන්නවා දැන් ගොඩක් ළමයි කැමති වින් එක මොකක්ද අපි තටු මොනවාද ඒකට කියන්නේ නියොන් ලයිට් අපි නියොන් ලයිට් එකක් දාලා තියෙනවා ඒ වින්ස් වලට තියෙන තටු දෙකක් තියෙනවා ඒ දෙකේ يعني ෆොටෝ ලොකේෂන් එකේ තියෙන ඒ වගේ තව ගොඩක් කන්සෙප්ට් මේක ඇතුලේ තියෙනවා ඉතින් ඇවිල්ලා try කරලා බලන්න ඒ වගේ අම්බලන් ගොඩ සම්ප්‍රදායට අදාළ අම්බලන් ගොඩ නෙමෙයි අම්බලන් තොට සම්ප්‍රදායට අදාළ පොළම් මුහුණු 15ක 20ක විතර අපි වෙනම ඩිසයින් එකක් කරලා තියෙනවා ඒ ෆොටෝ ලොකේෂන්ස් ටික තියෙනවා ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මෙතෙන් ආවොත් ඔයාට ෆොටෝස් ටික ගහන්න කැම ටික කන්න එන්ජොයි කරන්න මාර දේවල් අපි මෙතන හදලා තියෙනවා ඔයාලා වෙනුවෙන් ඉතින් ඇවිල්ලා බලන්න මේ try කරන්න මේක වීඩියෝ එක ඇතුළේදීත් ඔයාලට මේකේ ලොකේෂන්ස් වල ෆොටෝ වීඩියෝ ටික ඩිස්ප්ලේ වෙයි ඉතින් බලන්න අපේ hotline numbers ටික තියෙයි social media අපි TikTok වල වීඩියෝ දාලා තියෙනවා මේ TikTok වල The Candy Cafe Restaurant නැත්නම් Candy Cafe Restaurant කියලා පිළමතලා කියලා ගහන්න වීඩියෝ බලන්න පුළුවන් ඉතින් එහෙනම් මේක එන්ජොයි කරන්න අපි අවුරුදු කාලේ මේ ප්‍රයිසින් අපි ඔක්කොම අඩු කරනවා තියෙන වගේ 100ට 2 3 5 වගේ ඉඳලා 115 20 වගේ දක්වා ඉතින් අපේ අලුත් මෙනු ටික ඉස්සරහට ෂෙයා කරන්න මේ වීඩියෝ එකෙන් පස්සේ සතියක් විතර ඇතුළත ෂෙයා වෙයි ඉතින් ඔයාලට මේ ඔෆර්ස් වල එන්ජොයි කරන්න ලොකු දේවල් තියෙයි වෙන කිසි තැනකට යන්න නැතුව මෙතනින් කෑවොත් ඔයා අපෙන්මයි කන්නේ කියන එක ෂුවර් එහෙනම් try කරලා බලන්න Candy Cafe එකේ ෆුඩ් රේන්ජ් එක ඒ වගේම ඔයාගේ තියෙන පාටි ෆන්ක්ෂන්ස් ඩ්‍රින්ක්ස් එක ඔක්කොම ගේන්න පුළුවන් ඒලා මෙතන මේවා කරන්න පුළුවන් එහෙනම් සියලු දෙනාම ජය වේවා කියනවා අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු අපේ The Candy Cafe Restaurant පිළිමතලා YouTube video channel එකවත් තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න වගේ යාළුවන්ට බලන්න share කරන්න කියලා මතක් කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ජය වේවා